හෙලෝ ආයිබෝවන් ඔක්කොටම මම මේ YouTube එකක් කරන්න කියලා හිතුවේ. ගොඩක් අපේ කට්ටිය රුමේනියාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා අසරණ වෙනවා. සර්බියාවෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ තත්ත්වත් එක්ක පෝලන්තේ කොහමද තත්ත්වය කියන එක කියන්න. පෝලන්තේ නිත්‍යානුකූල තත්ත්වය, රැකියාවල තත්ත්වය, එතකොට ජීවත් වෙන්නේ කොහොමද, ජීවන වියදම, ඇකමඩේෂන්, ඒ ගැන. එතකොට මිනිස්සු ගොඩක් ගෙනල්ලා අපේ මිනිස්සුව රවට්ටනවා, මුදල් ගන්නවා, එහෙන වංචා ගොඩක් සිද්ධ වෙනවා. අපිත් ඒ වගේ ගොඩක් දේවල් වලට මුහුණ දීලා අවුරුදු එකහමාරක් පෝලන්තේ ඇතුලේ රස්සාවක් කරගෙන ඉතින් ජීවත් වෙනවා. බලමු කොහොමද කියලා. දැන් නම් සීතල ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට ඔක්තෝබර් 12 සීතල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පෝලන්තේ ගැන කතා කරමු. පෝලන්තේ රස්සාවකට කෙනෙක් කොයි හෝ රටක ඉඳන් එනවා නම් දැන් මාස 3කට කලින් හොඳ නීතියක් තිබ්බා. යුරෝප් ෂෙන්ගන් වෙනත් රටක TRC එකක් තියෙන කෙනෙකුට මේ රට ඇතුළට ඇවිල්ලා මේ රටේ නීත්‍යානුකූල ලියකියවිලිය කියන්නේ TRC එකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒක දැන් අයින් වුණා. එතකොට රුමේනියාවේ ඉඳන් එන ගොඩක් දෙනෙකුට ඒක අයින් වුණත් එක්ක එන්න බැරි වෙනවා. ඒක ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඒ වුණාට වර්ක් පර්මිට් එකක් දාලා එම්බසි පොඩි ඉන්ටර්විව් එකකට ෆේස් කරලා ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒකෙදිත් ගොඩක් රුමේනියාවේ තියෙන ඒජන්සි ලංකාවේ ඉඳන් ඔන්ලයින් හරහා විවිධ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. එතකොට ඒකට සම්බන්ධව ඉතාලියට ගිය කෙනෙක්, එයා දැන් ජර්මනියේ ඉන්නේ. ඒ වගේ කට්ටිය එකතු වෙලා ලොකු වංචාවකුත් කරගෙන යනවා. ඒවට අහු වෙන්න ඕනේ නැහැ. ඊට අමතරව පෝලන්තයට ඇවිල්ලා විසිට් එකකට ඇවිල්ලා පෝලන්තේ කොහොමද කියලා බලලා, පෝලන්තේ ගොඩක් ඉතින් තියෙන්නේ මෑන් පවර් ඒජන්සි 95%ක්ම කොයි රටෙන් ආපු කට්ටිය වුණත් පෝලන්ත ජාතිකයන් අමතරව යුක්‍රේන් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. යුක්‍රේන් කට්ටිය වුණත් වැඩ කරන්නේ ඒජන්සි වල ඉතින්. එතකොට අපිට අහන්න දෙයක් නැහැ. අපිට ඒවම තමයි. අපි දැන් මම නම් රත්තා කීපයක් ගත්තා කපුණ අවුරුදු එකමාරකට විතර පස්සේ. කොහොම අමාරුයි කතා ගත්තේ. මේ පැත්තේ යනවද මේ පැත්තේ යනවද මෙහෙ යනවා. එතකොට ඉතින් ඒවා කරගන්න ලොකු අමාරුවක් නෑ. වර්ක් පර්මිට් එකක් ගන්න ස්ලොටි 100 ඉඳන් ස්ලොටි 250 උපරිමය දක්වා වගේ මුදලක් තමයි ඒජන්සි වලින් ගන්න. ඒජන්සි වලින් මුදල් ගන්න තහනම්, නීතියෙන් තහනම්. ඒනට ඒ කට්ටිය ගන්න ඉතින් අපේ මිනිස්සුන්ගේ වැරදි හින්දාමයි. මොකද අපේ කට්ටිය නිකන් වර්ක් පර්මිට් දානවා කිව්වහම ඊළඟ වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරලා යාලා හරහා වර්ක් පර්මිට් එක ආවට පස්සේ ජොබ් එකට යන්න ඔය ප්‍රශ්නත් එක තමයි. වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න වෙලා තියෙන්නේ. සල්ලි දෙන්න වෙලා තියෙනවා වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න. ඒජන්සි වර්ක් පර්මිට් එකක්. එතකොට ඒජන්සියක් කියන්නේ මොකද්ද කියලා ගොඩක් කට්ටිය දන්නවා ඇති. අපි අද හිමුණක් කතා කරමු ඒජන්සියක් කියන්නේ මොකද්ද කියලා. මෙහි විවිධ නම් වලින් ඒජන්සි ගොඩක් තියෙනවා. ගොඩක් ඒජන්සි පවත්වාගෙන යනවා වෙන රටවල කට්ටිය. ගොඩක් විශේෂයෙන් ෆිලිපීන් කට්ටිය, යුක්‍රේන් කට්ටිය, ඩිරෙක්ට් පොලිස් ඒජන්සි අඩුයි. රටවල් වලින් ආපු කට්ටිය තමයි මේ රටේ ඒජන්සි පවත්වාගෙන යන්නේ. එතකොට ඒජන්සි එකදී කරන්නේ එයාලා කම්පැනි 1 2 4 5 10ක් වෙන්න පුළුවන්. ඒවට එයාලා කට්ටිය දානවා. එයාලා ඒ හරහා ගන්න මුදලින් තමයි අපිට එතකොට වැටුප ගෙවන්නේ ඒජන්සිය. කම්පැනි කිසිම වගකීමක් නැහැ. කම්පැනි ඕන වෙලාවක එයාලට අවශ්‍ය නැහැ කියන අදහස් කරන්නේ. එයාලට හිතන්නකෝ එයාලට සීසන් එක ඉවරයි. අපි වැඩ කරා ඇඳුම් සම්බන්ධයක මාස 10ක් වැඩ කරා. බොහොම කට්ටිය ගන්නවා. සීසන් එක ඉවරයිදී සීසන් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ඇඳුම්. හිතන්නකෝ ඇඳුම් නම් නත්තල් සීසන් එක. නත්තලට ඇඳුම් විකුණනවා. ඒක සීසන් එක. ඒ වෙලාවේ කට්ටිය ගොඩක් ගන්නවා. අරගෙන ජනවාරි
වගේ වෙද්දි ගොඩක් කට්ටිය අයින් කරනවා ටිකක් කට්ටිය තියාගන්න කියන්නේ එයාලා දෙනවා ඒ කම්පැනි තියෙනවා ටාගට් එකක් විකින් කියන්නේ ඇඳුම් එකතු කරන්න දෙන ඕඩර් අරගෙන එකතු කරන ජොබ් එකට දැම්මොත් පැයකට කෑලි මෙච්චරක් එකතු කරන්න ඕන කියලා. ඒ කෑලි අවම වශයෙන් එකතු කරන කට්ටිය ඉන්නවනේ. ටොප් ලෙවල් එකේ ඉන්න කට්ටිය තියාගෙන අනිත් කට්ටිය අයින් කරනවා. ඒ වෙලාවට අර බොහොමයක් ඒජන්සි වලින් යාලා දාලා තියෙන වෙන කම්පැනි එක ජොබ් එකකට අදිය දාන්න. එතකොට අර වැටුප ඉතින් අර වැටුප අර ගන්නට බොහෝ විට හම්බ වෙනවා අපිට. වැටුප වෙනකොට තියෙන්නේ පැයකට ස්ලොට් 22යි නම් 25 යනකම් විතර වගේ අතර රේන්ජ් එක තමයි ඉතින් කම්පැනියට ඒජන්සියට වෙනස් වෙනවා. හරහා අපි ආවම ඒජන්සියෙන් තමයි අපිට වර්ක් පර්මිට් එකක් වදින්නේ. කියන්නේ ඒජන්සි වර්ක් පර්මිට් එක. ඒජන්සි වර්ක් පර්මිට් එකක් වදුනහම එයාලට අරිව එයාලට තියෙන ඕනම කම්පැනි එකක වැඩ කරන්න දාන්න පුළුවන්. කම්පැනි වර්ක් පර්මිට් එකක් වදුනොත් අපිට වැඩ කරන්න පුළුවන් ඒ කම්පැනි විතරයි. කම්පැනි වර්ක් පර්මිට් එකක් ගන්න අපිට ඒජන්සි හරහා ගියේ හැකියාවකට යනකොට ඒක කරන්න අමාරුයි. සමහර තැන්වල එහෙම දෙනවා නැත්තේ නැහැ. හැබැයි ඩිරෙක්ට් කම්පැනි යනවා නම් කම්පැනි වර්ක් පර්මිට් එකක් වදින්නේ. එතකොට අපි ඒ කම්පැනි එකේ වැඩ කරනවා. අපිට පඩි ගෙවන්නේ ඩිරෙක්ට් ඒ කම්පැනියෙන්. අපේ සියලුම වගකීම් කම්පැනි එකේ තියෙන බොහොම වෙලාවට කම්පැනි ඩිරෙක්ට් ගියාම කම්පැනි එක අපි අයින් කරන්නේ නැහැ. කම්පැනියෙන් බොහෝ විට තියා ගන්නවා. ඒ කියන්නේ වැඩ කරන්නේම නැතුව ඔය පිස්සු කෙලින ඩයල් තමයි අයින් කරන්නේ. එතකොට ඒජන්සි ඉතින් එච්චර සාර්ථක නැහැ. ඒජන්සි හරහා ජොබ් වලට යන්න එක ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඕනන්ට දෙනවනම් සම්බන්ධ වෙන්න තියෙන්නේ ඒජන්සි එකට තමයි. ඒජන්සි එකට සම්බන්ධ වෙලා මුලින් පය තියාගෙන නීති අනුරූපව කටයුතු වලට ඇප්ලයි කරලා රෙජිස්ටර් එක පොතට ගහගෙන තමා වෙන තැනකට යනවා නම් යන්න ඕන. ඒ ඒජන්සි වලින් එකමඩේෂන් එකක් ඇරේන්ජ් කරලා දෙනවා. හැබැයි ඒකට අපි වැටුපින් කපනවා. එකමඩේෂන් වලට මේ වෙනකොට සාමාන්‍යයෙන් ස්ලොටි අපේ 450යි කලින් හිටිය තැන්වල 550 කවුද දැන් තිබ්බා 650 කවුද දැන් තිබ්බා 800 දක්වා විතර වගේ යනවා. මේ එකමඩේෂන් තියෙන ෂෙයා එකමඩේෂන් එක කාමරේ උපරිම ඉතින් 4 දෙනෙක්යි එක්කෙනා දෙන්න ඉන්න දනුත් තියෙනවා. ඒවා ඉතින් හම්බුනොත් ගොඩක් හොඳයි. කොහොමත් කාමරේ කොහොම වුණත් කිචන් එක කොමන් තියෙන්නේ. එනේ විවිධ ජාතීන් වල කට්ටියත් එක්ක ෂෙයා කරගෙන ඉන්න තියෙන්නේ. බාත්රූම් වෙනත් එහෙමයි බොහෝ විට টয়ලට් බාත්රූම් එහෙමයි. ඉතින් ඔය ඒජන්සි වලින් දුන්නාමත් එහෙමයි. ඒක ඩිරෙක්ට් කම්පැනි ගිහිල්ලා ඩිරෙක්ට් කම්පැනියෙන් දුන්නත් එහෙම තමයි. ඇකොමඩේෂන් මේ වගේ දෙත් ඒවා ඒජන්සි එකකින් ආපුවම ඩොකියුමන්ට් බොහෝ විට ඒක ඇප්ලයි කරනවා. හැබැයි ඒකට අපි එකට ගාණක් ගෙවන්න ඕනේ. නිකන් කරලා දෙන්න. සාමාන්‍යයෙන් මේ වෙනකොට ඒජන්සියක් හරහා ඩොකියුමන්ට් ඇප්ලයි කරනවා නම් කොටි 1000ක් 1500ක් වගේ මුදලක් එයාලා අපේ වැටුපේ වාරික වශයෙන් අඩු කරලා අපිට ඒ වැඩේ කරලා දෙනවා. ඕනෑම කෙනෙක් හරියට කරලා දෙනවා. නැතුව අපිට පිටින් ලෝය කෙනෙක් හරහා කරන්න පුළුවන්. ඒ 1500ක් 2000ක් වගේ මුදලක් තමයි යන්නේ. කොහොමද පිටින් කරන එක හොඳයි. මොකද ඒජන්සිය වෙනස් කරලා කියන්නේ ඒජන්සිය වෙනස් කරලා කියන්නේ ඕනෑම කට්ටිය 90%ක්ම පළවෙනි ජොබ් එකේ ඉන්නෙත් නැහැ. දෙවෙනි ජොබ් එකේ ඉන්නෙත් නැහැ. ඒක කාටවත් දොස් කියලා වැඩක් නෑ. මේකේ ජොබ් හරි අමාරුයි. බොහොම ජොබ් අමාරුයි. අමාරු කියන්නේ කරන්න බැරි අත්යක් නෑ. කරගන්න පුළුවන්. මොකද මිනිස්සු හැමදේම කරන්නේ. අපිට උනත් ජොබ් අමාරු වුණා. එක්කෝ නැත්තම් අයින් කරනවා එතනින්. ඒ අයින් කරපුවාම අපි අර ඒජන්සි ආර ඇප්ලයි කරලා තියෙනකොට අපේ ඩොකියුමන්ට් කැන්සල් වෙනවා. එතකොට අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද මාස 3ක් එතන හිටියා කියන්නේ මාස 3ට 500 ගාන 1500 කපලා තියෙනවා. අරව කැන්සල් වුණා. මේක පිටින් යනවා මාස 3කට වැඩි කාලයක්. ඒ පිටින් එන්නත් කලින් අපි අරගෙන අයින් කරපුවාම අපි ලොකු ප්‍රශ්නයකට ආයෙලෝ ඒ කෙනෙකුට සල්ලි දීලා අපි ඒව ඇප්ලයි කරපුවාම
එතනදී වෙන්නේ ආය මාස 3ක් 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන් පස්සට යනවා ඒ වගේම සල්ලිත් වැඩිපුර යනවා. ඒ නිසා මුල් අවස්ථාවේම එළියෙන් ලෝයර් කෙනෙක් අල්ලලා ලෝයර්ට ඩොකියුමන්ට් ටික බාර දීලා කරගන්න එක තමයි හොඳ. හැබැයි සමහර ඒජන්සි තියෙනවා ඒකට අකමැති. මොකද එයාලගේ ආභ්‍යන්තර ප්‍රශ්න එයාලා කියන්නේ අපි ඩොකියුමන්ට් ඇප්ලයි කරලාද නැද්ද අපේ ස්ටේටස් එක මොන තත්ත්වෙද තියෙන්නේ කියලා එයාලා දැනගන්න විදිහක් නැහැ. ඒ හින්දා එයාලා හරහාම කරන්න ඕනේ. නැත්නම් ඉමිග්‍රේෂන් පොලිස් නැත්නම් බෝඩර් පොලිසියෙන් ආවොත් එයාලට දෙන්න උත්තරයක් නැහැ. අපි කියන්නේ බෝඩර් පොලිසියෙන් එනවා චෙක් කරනවා. අට කරලා දවසම එකින් එක්කෙනා අරගෙන චෙක් කරනවා ඇකොමඩේෂන් අට කරගෙන එහෙම අවස්ථාවලට ගිහින් දුන්න නැතුව මේ පැත්තෙන් සාධාරණවත් දෙකුත් තියෙනවා. සමහර ඒජන්සි වලින් කපටිකමටත් කරනවා. එයාලා සල්ලිත් කපලා ඩොකියුමන්ට් ඇප්ලයි කරා කියලා කරලා නැහැ. එහෙම වෙච්ච අපේ යාළුවෝ ඉන්නවා රිපෝට් වෙච්ච කට්ටිය ඉන්නවා. අපේ ලංකාවේ කට්ටිය ඉන්දියන් කට්ටිය අපිත් කට්ටිය රිපෝට් කරන කට්ටිය ඉන්නවා. එහෙනම් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. ගොඩක් හොඳයි අර විදිහට පිටින් ඇප්ලයි කරගන්න එක. දැන් මොනවා කරන්නද? පෝලන්තයට එන්න සර්බියාව මම හිතන්නේ සර්බියාවේ ඉන්න කට්ටියට නම් විසිට් එකක් දාලා ඒක කරගන්න අමාරුයි. රුමේනියාවේ ඉන්න කට්ටියට කරන්න පුළුවන්. විසිට් එකක් දාන්න ලොකු මුදලක් යන්නේ. බස් එකේ එන්න පුළුවන්. බස් එකේ ආපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ නීතිය වෙනස් වෙන්න කලින් ඇවිල්ලා දැන් ඩොකියුමන්ට් කරගත්ත කට්ටිය. බස් එකේ එනකොට බලන්න ලොකු දෙයක්. නැත්තම් ට්‍රේන් ෆ්ලයිට් එකේ ආවත් බලන්න ට්‍රේන් එකේ නම් පොඩ්ඩක් චෙක් කරනවා. ඒ ප්‍රශ්න නැහැ TRC එකේ තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. විසිට් එකක් යන්නේ කියලා. ඔක බඩු ගොඩක් අරන් ඉන්න අවශ්‍ය නැහැ. එද්දි booking.com එකෙන් මෙහෙ තියෙන්නේ තනි කාමරයක් අරගෙන අපි වගේ කෙනෙකුට ඒ දේ කරගන්න හරි අමාරුයි. ඒ හින්දා තියෙනවා මේ හොස්ටල්. හොස්ටල් එක අපිට booking.com එකෙන් දාගත්තාම සාමාන්‍ය ඇඳකට දවසකට රුපියල් 20ක් 25ක් වගේ යන්නේ. දවස් 3ක් 4ක් හිටියනම් ඒ ප්‍රදේශේ Google කරලා හරි Facebook එකේ දාලා ඒජන්සි එක බලාගෙන ඒජන්සි එකට ගිහිල්ලා කතා කරලා මම රුමේනියාවේ ඉන්නේ. මේ තියෙන්නේ මගේ ඩොකියුමන්ට්. මට පෝලන්තෙට එන්න ඕනේ මෙහෙම කිව්වහම එයාලා ඊටු කටයුතු කරලා දෙනවා. එයාලට සල්ලි දෙන්න අවස්ථාවක් නැහැ. බොහෝ විට දෙන්න වෙන්නේ අර වර්ක් පර්මිට් එකට දෙන්නේ රුපියල් 200 250 හෝ 300 ඒ වගේ මුදලක් තමයි. ඊට තමන්ට ඊටු කටයුතු අහපවු රුමේනියාවට ගිහිල්ලා වැඩ කරගෙන ඉන්නකොට මාස දෙක තුනක් ඇති වර්ක් පර්මිට් එක එනවා. ඒ වර්ක් පර්මිට් එක අරගෙන ඊටු කටයුතු කරගන්න ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ලොකු මාකට් එකට ළඟටම ආවා. ඉරිදට ඇట్లా තියෙන්නේ මේක විතරයි. කොහොම වහල්ලා. පොලන්තේ ගොඩක් ඕක තමයි සිද්ධිය තියෙන්නේ. ගොඩක් දේවල් ඉරිදට සෙන්සුරාදේ උදා සබ් කරලා සබ්කාර වඩු ගන්න අපිට 4 ගානක් කැම්පින් බඩු ගන්න ඉන්න පොඩි සිටි එක මේක තමයි අරලා තියෙන්නේ. ඉතින් හම්බුන අතට වීඩියෝ කරන්න පුළුවන් වේද බැරි වේද කියන්න බෑ. අතලට ගිහිල්ලා පුළුවන් වුණොත් ගන්න.